සුබ දවසක් හැමෝටම. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් අරන් ඉනවා. කාලයක් වීඩියෝස් අරන් ඉන්න බැරුව ගියා ඇත්තටම. තිබිච්ච වැඩ ටිකත් එක්ක. ඉතින් සමාව වෙන්නේ ගැන අපි ඒ ගැන සමාව ඉල්ලනවා. ඉතින් අපි මෙතනින් එහාට උත්සාහ කරනවා වීඩියෝස් ටිකක් වැඩිපුර අරන් ඉන්න. මොකද කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද AI එක graphic designing, video editing, සහ motion graphics කියන විෂයන් තුන මම කතා කරන විෂයන් තුන ගොඩක් වෙනස් වෙලා තිනවා. අපිට ඊට පස්සේ සිනමාව සහ motion graphics සහ animations කියන ෆීල්ඩ් වලත් ගොඩාක් වෙනස්කම් වෙලා තිනවා මේ AI එකත් එක්ක. ඉතින් ඒත් එක්ක අපිට සමානට කරන්න බෑ කියපු දේවල් ගොඩාක් දේවල් ඉතාලම සරලව කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම අද කතා කරන්න යන්නේ free AI එකක්. ඔයාලට අත දිගහැරලා පාවිච්චි කරන්න පුළුවන් කිසිම ලිමිටේෂන් එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. සැබෑවින්ම ලිමිටේෂන් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හොඳ AI එකක්. ඉතින් ඒ වගේම AI ගැන ප්‍රැක්ටිස් කරන්න, AI ගැන පටන් ගන්න යම් කිසි කෙනෙක් අදහසක් තියෙනවා නම් මේක හොඳ ස්ටාර්ට්අප් එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේක free of charge වලට පාවිච්චි කරන්න පුළුවන්. මේක නිර්මාණය කරලා තියෙන අපි හැමෝම දන්න CapCut කියන සමාගම විසින්. ඉතින් මේක Drimina කියලා තමයි තියෙන්නේ. ඒක සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රධාන වශයෙන්ම image generations තියෙනවා, assets generate කරගන්න පුළුවන් අපිට එක assets දිහට මේ assets library එකක් තියෙනවා. බලන්න ගිහලා මමත් පළවෙනි වතාවට යන්නේ. මේ මගේ assets එක තියෙන්නේ sorry. මම දැනට කරපු artwork තියෙන්නේ මේ මම image generate කරගත්තු image තියෙන්නේ. ඉතින් මේකේ prompt generate කරගන්න ඕන. මෙන්න මේවට කියන්නේ prompt කියලා. AI ගැන ලොකු experience එකක් නැත්නම් ඔයාලට මේවට prompt කියලා කියන්නේ. මෙන්න මේ prompt කියන prompt අපිට හදිස්සියවත් ඔයාලට type කරගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් support එක ගන්න ChatGPT වලින්. තවත් AI එකක් ChatGPT සමෝම දන්න එක. right. ඉතින් මගේ ChatGPT එක cute Toon Fox මේක දාමු බලමු right ඔන්න මට මෙන්න මේ ස්ටයිල් එක මෙන්න මේ prompt එක තියෙනවා මේ prompt එක මම type කරන් ගන්නම් Gemini එකට මේ prompt 100%ම හරියටම Gemini එකේ වැඩ කරන්නේ නැති වෙයි බලමු right ඔන්න මට ලස්සන fox කෙනෙක් ඇවිල්ලා තිනවා අතරම ඉතාලම හොඳ තැනකින් ඇවිල්ලා තිනවා මේ graphic එක තාම quality graphic එකක් තියෙනවා ඉතින් ඔයාලට පේනවා මේක කොච්චර lazyද කියලා මේ වගේ වැඩක් කරගන්න. ඉතින් ඔයාගේ idea එක ඔයා ChatGPT එකට දෙන්න. එතකොට එයා prompt එක generate කරලා දෙවි. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ විදිහට මේ prompt එක copy and paste කරන්න තියෙන අතර. තාම lazy. right. ඉංග්‍රීසි ගැන පොඩි දැනුමක් අවශ්‍ය වෙනවා. පොඩි මේ ලොකු දැනුමක් අවශ්‍ය වෙනවා. දැන් මට පොඩි අදහසක් තියෙනවා මෙන්න මේක. මෙන්න මේ image එක මට ඕන expand කරගන්න. මේක ඇත්තට මට මගේ artwork එකට මදි. ඉතින් මම මෙන්න මෙතන තියෙනවා මට expand කියන එක. මෙන්න මේ expand කියන version එක expand කියන feature එක ටිකක් වැදගත් වෙනවා graphic designers ලට. මේ expand කියන එක යමුද? expand කියන එක ගියාම මට පේනවා මට 16:9 එක තමයි මේක expand කරගන්න ඕනේ. මෙන්න මේ දෙපැත්තට ඕන අවශ්‍ය වෙන expand එක. right. මම expand එක දෙන්නම් මම prompt එකක් දෙන්නේ නැහැ ඇත්තටම. ඔන්න මගේ expand කරලා දුන්නා මට ලස්සනට මේක expand කරලා දෙනවා මේක option 4ක් දෙනවා මෙයා මේ තියෙන පළවෙනි option එක okay අවුලක් නැහැ නේද right මම දැනට මේක download කරගන්න චුටි වැඩක් කියන්නම් මේකත් එක්ක යන්න.
දැන් අර expand කියන එකේ පුංචි features පුංචි limitation තිබ්බා මෙතන. අපි මෙතනින් එහාට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. right? හරි. මෙන්න මේක මම ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. මම මේක දැන්ට ගන්නෙ නෑ. හරි. මම ඒක යන්නම් මෙන්න මේකට ගේනවා. මොනවාද? edit on canvas කියන එකට. right. ඇත්තට මට මේක expand කරගන්න ඕන ටිකක් බරපතල size එකකට. මෙන්න මෙතන expand ගිහිල්ලාම මෙන්න මේක දෙනවා 3x කියලා. හොඳට ඉඩකට තියෙන විදිහට expand කරගන්න ඕන. මම expand කියලා දෙනවා මුකුත්ම type කරන්නේ නැහැ. right. දැක්ක නේද? ටිකක් හොඳ අපි අර ගත්ත ඉමේජ් එකේ තව ගොඩක් එයාට ගිහිල්ලා ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ දේවල් හදලා ගොඩක් දේවල් කරගෙන තියෙනවා. අපතන ලස්සනයි මේක. දැක්කනේ? හරි. ඒක දන් දෙන්නම්ම. දැන් මට වුණනම් මේක ඇනිමේෂන් එකක් විදිහට පාවිච්චි කරන්න ඕන නම් ඒ වගේ දෙයක් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේක තාම හොඳ AI එකක්. ඉතින් මං හිතන්නේ තාමත් ලදරු අවධියේ තියෙන්නේ. ඩිවලොප් වෙමින් පවතින්නේ. අපි බලමු ඩිවලොප් වුණාට පස්සේ තව ගොඩක් දෙනවා. සමහරවිට ඩිවලොප් වෙද්දී ඔයාලට පේමන්ට් එකක් නම් කරන්න වෙයි. ඒක බලමු අපි. රයිට්. අපි ඊට පස්සේ මේක බැක් ගිහලා අපි බලමු මේ මම canvas එකෙම ඉන්නවා. මම canvas එකට යන්න නැවත. canvas එකට ගිහිල්ලා අපේ තියෙන image එකක් මේකට අප්ලෝඩ් කරලා බලමු. බලමු මොකද වෙන්නේ කියලා. මම මේකේ සාමාන්‍යයෙන් තාම සාමාන්‍ය ෆොටෝග්‍රැෆර්ස්ලා හරි ආසාවෙන් ගන්න ෆොටෝ එකක්. කාලෙකට ඉස්සෙල්ලා මම ගත්ත එකක් මේකේ සයිස් එක මම දෙන්නම් ඔයාලට 69 වලට. මම හිතන්නේ 69 ඉන්නේ. රයිට්. ඔන්න 69 එකට ආවට පස්සේ මම මේක ස්කේල් කරගන්නම් මේකට ගැලපෙන විදිහට. රයිට්. ඔන්න ස්කේල් කරා 69 වලට වඩා තියෙනවා හැබැයි මේක නම්. රයිට්. මට මේක තව expand වෙන්න ඕන. මම කරන්නේ මම මේක කරන්නේ මම ගිහිල්ලා මේක expand කියන එක දෙනවා. expand කරාම මේක in option එක දෙනවා. මම තියෙන විදිහටම ගන්නවා. right. ඔයාලට බලන්න ලස්සනට තරම මේ මෙහෙම කෙනෙක් කියලාද කියලා මට මතක නැත්තේ. ඒ option තුනක් දීලා තියෙනවා. right. මෙන්න මගේ ෆොටෝ එක ලස්සනට රීමේක් කරලා තිනවා එයා. එතන මේක මට සෙට් වෙන්නේ මෙන්න මේක මම හිතන්නේ. ඔව්. මේක ඩන් කරන්න මම නෑ මම ඩන් කරන්නේ නෑ. මට ඕන මේ ස්කයි එක ඩන් කරන්න. right. ඩන් කරලා අපි හදමු ඊළඟට. මේක නැවත කුඩා කරගන්න වෙනවා මට. මොකද expand කරාට පස්සේ මේක චුට්ටක් එහෙම වෙලා දිනවා. right. ඔන්න expand කරගත්තු version එක. ඊට පස්සේ මට මේකේ අවශ්‍ය වෙනවා මට මේක මේ sky එක පොඩ්ඩක් sunset පැත්තට ගෙනියන්න. මම මේක යනවා in paint කියන එකට. ගිහිල්ලා මගේ brush size එක චුට්ටක් වැඩි කරගන්නවා. වැඩි කරගෙන මම මේ sky එක මෙහෙම paint කරනවා. पेंट करना ठीक है शार्प हरी रंग में पेंट करना होने के लिए नया है भाई और निकाल सनसेट की लगा राइट मालूम मुझे इनकी राइट और पेड़ स्काई की चेंज करना लंदे ना मटकों स्काई के हरी टम देने ना अरे
කමක් නැහැ. ඔයාලා try කරලා බලන්න. සමහරට ඔයාලට වෙන එකක් දෙන්න පුළුවන්. reprompt කියලා අපිට ඕන. මේක නැවත type කරන්න පුළුවන්. right. නැත්නම් මෙතන දාන්න ඕන prompt for change sky to sunset. right. මේක දෙමු. අන්න මෙයාට මෙයා prompt එක generate කරලා දෙනවා. prompt එක ටිකක් detail දාන්න ඕනේ. ඒක නිසායි අතර මොකක්ද කම්මැලි කෙනෙකුට දැම්මේ නැහැ. reprompt කියන එකට ගිහිල්ලා අපි මෙන්න මේක දෙමු. බලන්න මොකද වෙන්නේ කියලා. අංකිය ටූල් එකේ පුංචි අවුලක් තියෙනවා. ඒක තාම හැදිලා නැහැ. හැබැයි මේක යම් ප්‍රමාණයකට සාර්ථකව ආවා. right. මම මේකට කැමති මේක පේනවද ඔයාලට මේ පුංචි අවුල් ටිකක් වෙනවා. මේ ඒ නිසා මම මේ ඔප්ෂන් එක දැන් අයින් කරනවා. back යනවා. නැත්නම් මෙතනින් ක්ලෝස් කරන්න පුළුවන්. right. මෙතන උඩ ගිහිල්ලා මේකේ layers කියන තැනට ගිහිල්ලා අපිට ඕනනම් ගිය පරණ තැන් වලට එන්න පුළුවන්. මම මෙතන ඉන්නම්. හරි. ඉතින් මේ ඔයාලට පේනවා දැන් ඔයා හදපු image ඔයාගේ image එක උනොත් මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මේ වගේ පොදු ප්‍රශ්නයක් තමයි අපි බලමු මේ හරි බෙල්ල නැති image එකක් දුන්නොත් අපි මොනවා වෙයිද කියලා. right. අපි හොයමු අපි මෙන්න මේ වගේක් දීලා බලමු. right. මම පුංචි වැඩකට යන්න. right. ඔන්න මම මේ කාලෙකට වැඩ කරගත්තු ෆොටෝ එකක් තියෙනවා. මේ ෆොටෝ එකේ බෙල්ල නැහැ. බලමු මේ ෆොටෝ එක දීලා මොකද වෙන්නේ කියලා. right. අප්ලෝඩ් කරන්න ඕන. මෙතනට ගේන්න image එක. මම මේ image එක ගත්තා. right. මේ image එකේ බෙල්ල නැහැ මේ. බෙල්ල නැහැ. අපි බලමු මේකේ බෙල්ල දා ගන්න පුළුවන්ද කියලා. මම expand කියන එකට ගිහිල්ලා මම මේ පැත්තට උඩ මට මේ යට පැත්ත වැඩක් නෑ. මට උඩ පැත්ත දෙන්න. දීලා අපි expand දෙමු. දැක්කද? ලස්සන image එකක් හදලා දුන්නා. right. ඉතින් මේ වගේ ප්‍රශ්න අපිට එනවා ඉතින් විතරම මේ graphic designing කරද්දී. ඉතින් ඔය වගේ ප්‍රශ්නෙදී මේ අපිට විසඳන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මේක. ඇත්තටම මේ ඇයි පාවිච්චි කළා. මේක දැනට ඔයාලට මම කිව්වා මේ free of charge පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ ටූල් එක ගොඩක් වැදගත් වෙනවා මේ අපිට විවිධ වැඩ කරද්දී. ඉතින් මේක ඇතුලේ expand කරන්න පුළුවන්, remove කරන්න පුළුවන්, object remove කරන්න පුළුවන්. අපි බලමු object remove එකක් කරලා. right. මම මේක දැන්ට අයින් කරනවා. ඊට පස්සේ මම මේකේ upload image කියලා මම මේ image එකක් ගන්නවා. මම මේ image එකේ මෙන්න මේ ගහ අයින් කරගන්න ඕන. මම දන්නවා ඒක තමයි ලස්සනම එක image එකයි. හැබැයි මට මේ ගහ අයින් කරන්න ඕන. මම කරලා ready. ගහයි මේව සිලෙක්ට් කරනවා. මෙන්න මේ remove කියන එකට ගිහිල්ලා මේක සිලෙක්ට් කරලා remove කියන එක දුන්නා. උන ලස්සනට ඒ ගහ remove වෙලා තියෙවි. බලමු.
දැක්කද? ඉතින් මේ විදිහට ඔයාට ඕනම ඉමේජ් එක ඕනම එකක් අපිට රිමූව් කරන්න පුළුවන්. තව ලේසියෙන් රිමූව් කරන්න පුළුවන්. ඉතින් මේක පාවිච්චි කරන්න ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ එකක් අපිට ඩිසයින් කරන වෙලාවෙ කරනවා කියන්නේ හරි අමාරු වැඩක්. ඉතින් ඒකත් එක්ක මට ඕන මෙන්න මේ ටියුටෝරියල් ටිකක් තිබුණා. රයිට් දැක්කනේ? ලස්සනට ටික රිමූව් වෙලා empty background එක විතරක් වෙලා තියෙනවා. ඉතින් එයා වැඩක් කරන්න අපිට ඩිසයින් කරද්දී බ්ලොක් වෙලාවක් එනවා. ඉතින් මම හිතන්නේ ඩිසයිනර්ස්ලා විදිහට මේක පාවිච්චි කරන්න හොඳට උල්ලක් විශේෂයෙන්ම මේ දවස්වල අට ෆ්‍රී දීලා තියෙන නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම පහළ ලින්ක් එක දාලා තියන්නම් මේකට යන එක. මේ ලින්ක් එක පොඩ්ඩක් මේ CapCut site එක කරා යන්න තියෙන්නේ. ඒ නිසා බලන්න. රයිට් එහෙනම් වීඩියෝත් එක්ක විදිහට ඔයාලා හැමෝටම සුබ දවසක්. ඊළඟ දවසේ තවත් වීඩියෝකින් නැවත හමු වෙමු.